අස්ව පැටියා. අස්ව පැටිය ජීවත් වුණේ එයාගේ අම්මත් එක්ක. එයා දැන් ටිකක් ලොකුයි. ඒත් හැම තිස්සෙම අම්මා ළඟට වෙලා ඉන්න තමයි එයා කැමති. දවසක් අම්මා අස්ව පැටියගෙන් උදව්වක් ඉල්ලුවා. ඇඹරුම් හලට ගිහින් පුංචි තිරිඟු මල්ලා කොටාගෙන එන්න කියලා. අස්ව පැටිය ගමනට පිටත් වුණා. පිට උඩ පුංචි තිරිඟු මල්ලා. ටිකක් දුර යද්දී අස්ව පැටිය ගඟක් දැක්කා. වැඩිය ගැඹුරු නැහැ. ගඟෙන් එගොඩට යන්නේ කොහොමද කියලා අස්ව පැටිය කල්පනා කළා. වටපිට බැලුවා. ගෝනෙක් තනකොළ කමින් හිටියා. මාමේ, මට මේ ගඟෙන් එගොඩට යන්න පුළුවන් වෙයිද? අපුයි, මොකද බැරි? ඔයාට පේන්නේ නැද්ද ගඟ එච්චර ගැඹුරු නැති බව? එහෙනම් ඔන්න මම යනවා. බය වෙන්න එපා පුතා. මගේ කකුල් වලින් උඩටවත් ගඟේ වතුර නැහැ. ඔයාට එගොඩට යන්න පුළුවන්. ගෝනා එහෙම කිව්වා. අස්ව පැටිය ඉවුරට අඩිය තිබ්බා. කවුරු හරි කතා කරන ශබ්දයක් එයාට ඇහුණා. ලේනෙක් ගඟ ළඟ ලොකු ගහක අත්තක හිටියා. හෝ පොඩ්ඩක් ඔහොම ඉන්න. ඇයි ඔච්චර හදිස්සි වෙන්නේ? ලේනා එහෙම ඇහුවා. ඇයි එහෙම කියන්නේ? අස්ව පැටියා එහෙම ඇහුවා. ඔය ගඟ හරි ගැඹුරුයි. ඔයාව ගිලේ. බහින්න නම් එපා. ලේනා එහෙම කිව්වා. එහෙනම් අර මාමා කිව්වේ වැඩි ගැඹුරු නෑ කියලා. ඔයා කොහොමද කියන්නේ ගැඹුරු කියලා? අස්ව පැටියා එසේ කිව්වා. අනේ එයා මොනවද දන්නේ? එයාගේ බොරු කතා. ඔයා දන්නවද අස්ව පැටියෝ? ඊයේ උදේ මගේ හොඳ යාළුවෙක් ඔය ගඟට වැටුණා. ගඟේ වතුර පාරට එයා ගහගෙන ගියා. ලේනා දුකින් කිව්වා. ඔය ඇත්තමද? අස්වැයක් පුදුමෙන් ඇහුවා. මම මොකටද බොරු කියන්නේ? ගඟ ගැඹුරු නැත්නම් එහෙම ගහගෙන යයිද? ඔන්න මම ඔයාගේ හොඳටයි කියන්නේ. බහින්න නම් එපා. ලේනා අස්වැයට කිව්වා. දැන් මොකද කරන්නේ? අම්මවත් හිටියනම් අහන්න තිබුණා. අස්ව පැටියා කල්පනා කළා. ඔය ලේනගේ කතා ගණන් ගන්න එපා දරුවෝ. යන්න ආගමන යන්න. ගෝනා ඈතක ඉඳන් එහෙම කිව්වා. ගණන් ගන්න එපා? අනේ ඊයේ මගේ යාළුවට උන දේ දැක්ක නේද? ඔයා හදන්නේ මේ පුංචි අස්ව පැටියා කරදරේක දාන්නද? යන්න නම් එපා අස්ව පැටියෝ. ලේනා ආයෙත් කිව්වා. අනේ ඔය දෙන්න රණ්ඩු වෙන්න ඕන නෑ. මම ආපහු ගෙදර යනවා. අම්මා මට කියලා දෙයි මොකද්ද කරන්න ඕන කියලා. අස්ව පැටියා එහෙම කියලා ඉක්මනින් ගෙදර ගියා. අස්ව පැටියා ඉක්මනින් ගෙදර එනවා දැකලා අම්මා පුදුම වුණා. පුතා මෙච්චර ඉක්මනට ගිහිල්ලත් ආවද? නෑ අම්මේ, මට බැහැ ගඟින් එගොඩට යන්න. ඇයි පුතේ?
ගංග ළඟ හිටිය ගෝන මාමා කෙනෙක් කිව්වා ගඟ ගැඹුරු නෑ ඒ ගුඩට යන්න පුළුවන් කියලා. එයාගේ කකුල් වැහෙන්නවත් වතුර නෑ කිව්වා. එහෙනම් පුතා නොගියේ ඇයි? මම යන්න තමයි හැදුවේ අම්මේ. ලේනා කිව්වා ඊයේ එයාගේ යාළුවෙක් ගහගෙන ගියා කියලා. වතුර පාරේ සැරට. ඉතින් පුතා හොඳට කල්පනා කරලා බැලුවද ඒ දෙන්න කී දේවල් ගැන? හොඳට කල්පනා කරලා බැලුවේ නෑ අම්මේ. දැන් එහෙනම් ආපහු හිතලා බලන්න. ගෝන මාමා කොච්චර ලොකුද උසද කියලා. ඒ වගේම ඔයාගේ උසයි ලේනගේ උසයි ගැනත් හිතන්න. අනේ ඇත්තමයි මට දැන් තමයි තේරුනේ. මම කලින් ඒ ගැන හොඳට හිතලා බැලුවේ නෑනේ අම්මේ. මම ආපහු යනවා. ඉක්මනට ගිහින් එන්නම් අම්මේ. හොඳයි මගේ පුතේ. පරිස්සමින් ගිහින් එන්න.